හරි. කවුරු කෝල් ගන්න එපා මට. ගන්න ඕන ඔන්ලයින් ගන්න ඕනේ මෙසේජ් එකක් දාන්න. මේලා ප්‍රයොරිටි දෙන ස්ට්‍රක්චර්ඩ් වලට දැන් එසේ ඉතින් මේ තියරි බලලා තිබ්බොත් ඇති ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. දැන් දවස් එකමාරක් ගිහිල්ලා තියෙන්නේ. දැන් ඉතින් ප්‍රැක්ටිකල් තමයි. ප්‍රැක්ටිකල් කරලා ඉවර නැහැ ඉතින් අවුලන්නේ. හරි. පරීක්ෂණයේ අවසාන අදියර වලදී පරීක්ෂණයේ අවසාන අදියර වලදී ගත් පාඨාංග සරල රේඛාවෙන් මෙතන මේ අනුක්‍රමණය වෙන්නේ. ඒක අදියර කියන්නේ. හරි. ආරවන්න ගියොත් මේ අනුක්‍රමණය හෙවණන් හරි. හරි. අනුක්‍රමණය හෙවණානේ අනුක්‍රමණය ගන්න අර නොදන්න දීලා තියෙන කණ්ඩායම් ගන්න ඈත කණ්ඩායම් දෙකක් තෝරගත්තා. මේ වගේ දෙකක් තෝරගත්ත ඈත කණ්ඩායම් දෙකක්. ඒ කණ්ඩායම් ගන්න දෙක පොඩ්ඩක් ඊතලයකින් පෙන්වන්න. අනිවාර්ය ඊතලයෙන් පෙන්වන්න. ඒතර කණ්ඩායම් දෙක වයි කණ්ඩායම් ගෙවා මේකේ. මේක වයි කණ්ඩායම් ගෙවා ගන්න පුළුවන්. එතන එක්ස් කණ්ඩායම් ගෙවා ගන්න පුළුවන්. හරි ලේසි වැඩ ඈ. මේක මෙතනින් එන්නේ වයි කණ්ඩායම්ගේ. ඉතින් එන්නේ එක්ස් කණ්ඩායම්. මෙතනත් y කණ්ඩායම්ක හොයාගන්න පුළුවන්. මෙතනින් x කණ්ඩායම්ක හොයාගන්න පුළුවන්. ඉතින් y කණ්ඩායම්ක දෙක අතර අන්තරය x කණ්ඩායම්ක දෙක අතර අන්තරය අරගෙන ඔයාලට අනුක්‍රමණය කොට දාගන්න පුළුවන්. හරි. අනුක්‍රමණය කොට දාගන්න පුළුවන්. හරි. පරීක්ෂණයේ අවසානයේ අදියරවලදී ලබාගත් පාඨාංග සරල රේඛාවෙන් වැඩිපුර අපගමනය වන තත්ත්වය නිරීක්ෂණය වූයේ නම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වන ආකාරයත් නිරීක්ෂණය වූයේ නම් ඒ සඳහා හේතුව. අනුක්‍රමණය වැඩි වෙන ආකාරයේ උගඩක් වලට විරෝධී රත් වෙලා. හරි. පරීක්ෂණ අතරතුර කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ වැඩිවීම ඒකට හේතුව රත් වීම. ටික වේලාවක් ටකන ඇතුර එහෙම වුණාම රත් වෙනවා. ටකන ඇතුර සංවෘතව තබාගෙන සංවෘතව තබාගෙන. හරි. පරීක්ෂණ අතරතුර කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වීම දිගු වේලාවක් ටකන ඇතුර සංවෘතව තබාගෙන. හරි. ඊළඟට කුමන ආකාරයේ පරීක්ෂණ දෝෂයක් ගැන සඳහා කුමන ආකාරයේ පරීක්ෂණාත්මක දෝෂයක් බලපෑ හැකද කියලා
මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙන්න හේතුව රත් වීම. ඒක දිවි නෑනේ. එහෙම වැඩි වෙන්නේ මේ වැඩේ නිසා හොඳේ. මේක රත් වීම කියලා ලියන්න ඕනේ. උත්තර රත් වීම කියලා නෑ. රත් වෙන්න රත් වෙන නිසා තමයි ප්‍රතිරෝධය වැඩි වෙන්නේ. එහෙම රත් වෙන්නේ ඇයි? දිගු වේලාවක් ඔන් කරලා තියාගන්න එකනේ, සංවෘතව තියාගන්න එක. හරි. වසාගෙන තියාගන්නවා කිව්වත් කමක් නෑ. දැන් ස්විච් එක ඔන්. හරි. ඔගේ මේ උත්තර ටික එහෙම තියෙනවා. පැහැදිලි කිරීම චුට්ටක් බලන්න ළමයි. අන්න ඒක වැදගත් පොඩ්ඩක්. ඔළුවේ තියාගන්න. මේ තියෙන ටකනේ අතුරේ රූපයක්. මේ මේ තියෙන ධාරානියාමකේ මේ ධාරානියාමකේ චුට්ටක් බලන්න මේ. කියන්නේ ධාරානියාම ඇත්තට අග්‍ර A B C D කියලා අග්‍ර හතරක් තියෙනවා ළමයි. හරිද? A B C D කියලා අග්‍ර හතරක් තියෙනවා. හරිද? හරිද? එතකොට මේ හරි zoom එක ඉවර වෙද්දි සාමාන්‍යයෙන් 7-8 වෙයි. ගොඩක් කරන් තියෙනවා. මැද බ්‍රේක් එකක් දෙනවා. හරි. එතකොට ABCD කියලා අග්‍ර හතරක් තියෙනවා. මේ ABCD අග්‍ර හතරෙන් අ, දැන් ඔයා මේකට බාහිර අග්‍ර සම්බන්ධ කරා නම් ඉතුරු අග්‍ර මේකට සම්බන්ධයි. ඒක එකක්. නැත්තම් මේකට සම්බන්ධ කරා නම් ඉතුරු අග්‍ර මේකට අල්ලනවා. කර්ණය විකර්ණය ඔස්සේ යන්නේ උදේ. නේ මතක තියාගන්න. මේ 100 යොම් කියන්නේ මැනිහගේ උපරිම ප්‍රතිරෝධය 100යි කියලා දෙන්නේ. මේ වියලි කෝෂයක් අපි තියනෝනේ කොහමද අර E කියලා විද්‍යුත් කාමක බලයමයිනේ වියලි කෝෂනේ. ඒක රඳවනේ තමයි මේ තියෙන්නේ මේ අග්‍ර දෙක. ඒක දැන් වෙන නම් මෙහෙම හොයාගන්න බෑ. මේ තියෙන වෝල්ට් මීටරය. හරි. මේ තියෙන මිලි මීටරය. හරි. මේ තියෙන පරීක්ෂණ සඳහා භාවිත සංඛ්‍යාංක වෝල්ට් මීටරයක් භාවිතා කරන්නේ නම් ඒ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා වැඩි. ඒ කියන්නේ සංඛ්‍යාංක ඩිජිටල් එක පාවිච්චි කරන්නේ ඒක ළමයි අභ්‍යන්තර ප්‍රතිරෝධය අධිකයි අභ්‍යන්තර අධික වෙන එක වාසි වෝල්ට් මීටර එක අභ්‍යන්තර ප්‍රතිරෝධය අධික වෙන එක වාසි. හරි. එමගින් කෝෂාරා විභාන්ත ඉතා නිවැරදිව මිනුම් කිරීමට හැකි ඔන්නෝක අහන්න පුළුවන්. දැන් ඇයි සංඛ්‍යාංක වෝල්ට් මීටරයක් පාවිච්චි කරන්නේ? අභ්‍යන්තර ප්‍රතිරෝධය මේ ඉතා වැඩි ඒක වාසි. ඇයි සංඛ්‍යාංක වෝල්ට් මීටරයක් පාවිච්චි කරන්න කිව්වොත් ඔන්නෝක මතක තියාගන්න හයිලයිට් කරගන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා වැඩි වීම. හරි. එමගින් කෝෂාරා විභාන්ත ඉතා නිවැරදිව මිනුම් කිරීමට හැකි වේ. කුඩා ධාරා මිනුම් කරන නිසා මිලිමීටරයක් භාවිතා කළ යුතුය.
හරි. ඒතර ඔයා කුඩා ධාරාමයින නිසා තමයි මිලිමීටරයක් පාවිච්චි කරන්නේ. හරි. ඒකේ අගේ පරාසය කීයක් විතර වෙයිද කියලා අහුවොත් ඔයා ඔළුවේ තියාගන්න 300ක් 500ක් අතර වගේ කියලා. අගේ පරාසය 300ක් 500ක් අතර වගේ. හරි. අගේ පරාසය 300ක් 500ක් අතර වගේ. හරිද? එතකොට ඒ ටික හරි පරිපතේ අදාළ ස්ථානවල නිවැරදිම සංකේත අනිවාර්ය සංකේත දැක්විය යුතුයි කිව්වම අර පේනු යතුර කිව්වහම මෙහෙම ටකන යතුර සොරි ටකන යතුර කිව්වහම මෙහෙම මේක ටකන යතුර පේනු යතුර කිව්වහම මෙහෙම පේනු යතුර ප්‍රතිරෝධ පෙට්ටියක් මගින් ලබාගත හැක්කේ 1 2 3 ආදී ලෙස අගයන් නමුත් මෙම පරීක්ෂණය සඳහා සන්තතික ලෙස ප්‍රතිරෝධය වෙනස් කිරීමක් අවශ්‍ය වේ. ධාරා වෙනස් කිරීමද එලෙසම වේ. නමුත් එම අගේ දැන සිටීම අවශ්‍ය නැහැ. අපිට අගේ දැනගන්න ඕනේ නැත්නම් ප්‍රතිරෝධ පෙට්ටියක් අවශ්‍ය නැහැ. ධාරා නියාමකෙන් අගේ හොයන්න බෑ. ඒ නිසා අගේ දැනගන්න ඕන නම් ප්‍රතිරෝධ පෙට්ටියක් අවශ්‍යයි. අගේ දැනගන්න ඕනේ නැත්නම් ප්‍රතිරෝධ පෙට්ටියක් ඕනි නෑ. ධාරා නියාමකයක් හොඳටම ඇති. හරි. මෙන්න ධාරා නියාමක භාවිතා කිරීම හැම අතින්ම සුදුසුයි. හරි. ධාරා නියම පාවිච්චි කරන එක හරිම වැදගත් මේ වෙලාවේ. හරි. ධාරා නියම පාවිච්චි කරන එක වැදගත්. හේතුව සන්තතික වගයන් විචලනය කරන්න පුළුවන්. අපිට අගේ දැනගන්න ඕනිත් නැති නිසා ධාරා නියම තමයි හොඳම. හරි. අහන්න පුළුවන්. උපරිම ධාරාව ගලන අවස්ථාවෙම අහන්න පුළුවන්. ධාරා නියාමකයේ ප්‍රතිරෝධ ශූන්‍ය කරාම තමයි උපරිම ධාරාව ගලන්නේ. හරි. නැවත මුල් පාඨ අංකයම ලැබෙන්නේ නෑ ළමයි කෝෂයේ විසර්ජනය වෙලා තිබ්බොත්. ඒවත් අහන්න පුළුවන්. ටකන ඇතුළ හොඳින් තද කර හොඳ ස්පර්ශයක් පවත්වා ගත යුතුය. එමෙන්ම පාඨාංග ලබාගත් විට එය අතහැරීමෙන් පරිපතේ විසන්ධි වීමට ඉඩ හැරිය යුතුය. හොඳ ටකන ඇතුලෙන් අර ධාරාව යන ওই නිසා හොඳට මෙහෙම ටච් වෙලා තියෙන්න ඕනි ගානට මෙන්න මෙහෙම ටකන ඇතුල. ඒ ඇඟිල්ලෙන් තද ගන්න තියෙනවා. ඇඟිල්ල තියන් තද කරනවා. එහෙම තද කරාට පස්සේ හොඳට කරන්ට් එක ගානට යනවා. ඊට පස්සේ පාඨාංග ලබා ගත්ත ගමන් ඒක අපි විසන්ධි කරනවා. එතකොට කරන්ට් එක යන්නේ නැහැ. බැටරි බහින්නේ නැහැ. හරි. බැරි වෙලාවත් පේන වතුරක්ම තිබ්බොත් පාවිච්චි කරන්න. අවුලක් නැහැ පාවිච්චි කරන්න. පාඨාංග ගත්ත ගමන් පඩස් කාලා ඔෆ් කරන්න. ගොඩක් වෙලාවට අකල වතුර අල්ලගෙන තියාගන්න එපා. එතකොට කරන් ගිහලා වැඩි චකප්ලාස් වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. හරි. මම කියනනේ විභවමාන ප්‍රැක්ටිකල් එක තියෙන ළමයි මේ මේක පොඩ්ඩක් බලමු ඊළඟට.
එකක් බාහිර පරිපථයට මෙතනින් එකක් ආයි බාහිර පරිපථයට මේවා යන්නේ බාහිර පරිපථයට. අපි මම මේ ප්‍රැක්ටිකල් එක වැඩිපුර ඩිස්කස් කරන්න try කරන්නේ නැහැ ගිය අවුරුද්දේ අහපු නිසා. එහෙම කියලා මම කියන්නේ මේක එන්නේ නැහැ කියලා. මේ නිසා නිකන් බලන්න මේ මේකට මේක හොඳයි මේ ප්‍රැක්ටිකල් එක මේ අයිඩියා එකක් ගන්න එක. ඊපාර අපු නිසා මම මේක වැඩි ඩිස්කස් කරන්නේ නැහැ. මෙහෙමයි කියලා අතාරින්න එපා. හරි. මේක 2 වෝල්ට් EMM ඇකියුමුලේටර් මේ තියෙන ඇකියුමුලේටර් ඒක තමයි ළමයි පාවිච්චි කරන්නේ විභවමානී අර එළවුම් කෝෂය කියලා අපි කියන්නේ. විභවමානී පාවිච්චි කරන එළවුම් කෝෂය. එළවුම් කෝෂය. හරි. හරි ඉතින් විභවමානීමයි ප්‍රැක්ටිකල් එක එයිම කියලා මේ නැත්තම් මීටර් හේතුවෙන් එන්නත් පුළුවන්. විභවමානී පොඩි ප්‍රශ්නයක් වගේ අහලා තිබ්බේ ඉතින් හරියට කියන්න අමාරුයි. කෝකටත් මේ පොඩ්ඩක් දැකලා තියාගන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ විදිහට පේන ඇතුලේ බාහිර ස්වරූපේ මෙන්න මේක තමයි මෙන්න මෙතෙන්ට ගෙනල්ලා ඔබන්නේ. එතකොට ස්විච් එක ඔන් වෙනවා. ඊට ස්විච් එක ඔෆ් වෙලා තියෙන මේ තියෙන ස්පර්ශක යතුර මෙතෙන් තකන යතුර මෙතෙන් තමයි ඇඟිල්ලෙන් තියලා තද කරන්නේ. හරි. ඔය ටික තමයි තියෙන්නේ. මම මේක කරනවා ඊළඟ ප්‍රැක්ටිකල් එක කරනවා. මෙන්න මේක. කෝෂ් දෙක විද්‍යුත්ගාමක බල E1 E2 සංසන්දනය කිරීම සඳහා භාවිතා කරන විභවමාන සැකස්මක අසම්පූර්ණ පරීක්ෂණාත්මක ඇටෝමක් රූපේ පෙන්වා ඇත. ඔන්න ඔය වගේ ඇටෝමක් ළමයි යා කරන්න අපිට එන්න පුළුවන්. ඔය වගේ ඇටෝමක් යා කරන්න අපිට එන්න පුළුවන්. බෝම්බ පරිස්සමෙන් යා කරන්න ඕනේ. හිතේ හිතනේ වැඩ යා කරලා හරියන්නේ නැහැ. මේ හරි බලන්න. මේ තියෙන EMM ල ඇකියුමුලේටරය EMM ල ඇකියුමුලේටරය හරි. මේ තියෙන අර පේනු යතුර මේ තකන යතුර පාවිච්චි කරලා නැහැ ඔක්කොම පේනු යතුරම තියෙන්නේ වඩ පේනවා ඇති. අපි යා කරගමු. EMM ල ඇකියුමුලේටරය ළමයි සම්බන්ධ කරන්නේ විභවමානයට. එතකොට මේ මම නිකන් දාලා සර්කිට් එක වාට පොඩ්ඩක් කිව්වොත් මෙන්න මේ වගේ සර්කිට් එකක් වගේ තියෙන්නේ. මෙහෙම තියෙනවා. එතන ස්විච් එකක් තියෙනවා. එතන විභවමාන කම්බිය තියෙනවා. මේ තදට පාට ගන්න විභවමාන කම්බිය. හරි. තදට පාට ගන්න විභවමාන කම්බිය. එතන මේ කෝෂ දෙකක් තියෙනවා සමාන්තරගතව. එතන ගැල්වනෝමීටරේ තියෙනවා. ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන ස්විච් එකක් තියෙනවා. ඔන්නෝම තියෙනවා. හරි. ගැල්වනෝමීටරේ තියෙනවා. මෙතන බැටරි දෙක තියෙනවා. E1 E2 මෙතන එළවුම් කෝෂය තියෙනවා. ඔය ටික තියෙනවා. මේ දෙකම තමයි පේනු යතුරු. මෙතන තියෙන්නේ දෙමන් ස්විච් එකක් හොඳ. මේක කියන්නේ දෙමන් ස්විච්. මේ සර්පය කියලා මෙතෙන්ට දැම්මොත් එකක් සංවෘත වෙනවා නැත්නම් ඒක ගලවලා මෙතෙන්ට දැම්මොත් අනිත් එක සංවෘත වෙනවා. දෙමන් ස්විච් එක කොහෙද ළමයි පාවිච්චි වෙන්නේ නැද්ද මේ තියෙන මාර්ග දෙක? මේ තියෙන මෙතන මාර්ග දෙක.
මෙතන තමයි පාවිච්චි වෙන දෙමන් ස්විච්. හරි. හරි. ඔව්. සද්දේනේ. මේ තියෙන දෙමන් ස්විච් එක එතකොට හරි මෙන්න දැන් තමයි දෙමන් ස්විච් එක තියෙන්නේ. මේ යා කරගත්තොත් ඔය තමයි සර්කිට් එක නිකන් පරිපථ සංකේත වලින් දැම්මොත් ඕක. දැන් ඔය යා කරගන්න එපේ. යා කරගන්න එක තව තේරුම් ගන්න විභවමාන කම්බියේ අ, දෙපැත්තට මේ විභවමාන කම්බියේ ධනාග්‍රයට ධන පැත්තට මේ හරි විභවමාන කම්බියේ ධන පැත්තට කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කරන්න මේ බලන්න මේ කෝෂයේ මේ තමයි මේ කෝෂය තමයි අර උඩ තියෙන ඇලොම් කෝෂය. එයාගේ එක පැත්තක් විභවමාන කම්බියට ඩිරෙක්ට් සම්බන්ධලා තියෙන දෙක. එක පැත්තක් විභවමාන කම්බියට ඩිරෙක්ට් සම්බන්ධලා තියෙන. අනිත් පැත්ත ස්විචයට ඩිරෙක්ට් සම්බන්ධලා තියෙන. ඒ ස්විචේ ඉතුරු අග්‍රය විභවමාන කම්බියට ආයි සම්බන්ධලා තියෙන. මේ විදිහට හදාගන්න. මේ ඉතින් ගාන්ට එයා එක අග්‍රයක් මුලින් සම්බන්ධ කරලා අපිට උදව්වක් කරලා තියෙනවා. එක අග්‍රයක් සම්බන්ධ කරලා. එහෙනම් ඉතුරු අග්‍රය ස්විච් එකට. ස්විච් එකේ ඉතුරු අග්‍රය විභවමාන කම්බියේ අනිත් අග්‍රේට නේ. අර විදිහටම යන්නේ. ඇති ගාන්ට. ඊළඟට මේ කෝෂයේ තියෙනවා මේ කෝෂවල එහෙම සම්බන්ධ කරලා තියෙන්නේ
දෙමන් ස්විචයක් දාලා දෙමන් ස්විචය දාපු නිසා මේ සර්කිට් එකම වගේ නෙමෙයි එන්නේ චුට්ටක්. ඒ කියන්නේ දෙමන් ස්විචයක් තියෙනවනේ දෙමන් ස්විචය මේ කැල් ටික මම අයින් කරන්න. දෙමන් ස්විචය තියෙනවා දෙමන් ස්විචය තමයි ළමයි මේ මේකට සෙට් කරගන්නේ පොදු මේක සෙට් කරලා තියෙන්නේ. එතකොට ඔයාට E1 කෝෂයේ දෙමන් ස්විච් සෙට් කරගන්නත් ඕනි මෙහෙම E2 කෝෂයක් දෙමන් ස්විච් සෙට් කරගන්න ඕනේ ඔහොම. හැබැයි ඍණාග්‍රය දෙකම මේ ස්විච් එකටයි දැන් ස්විච් එකනේ තියෙන්නේ. එයා මේකට කම්බියට මෙයාට සමාන්තරගතව ප්‍රතිරෝධයක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේක තමයි මේ තියෙන්නේ. පෙන් ස්විච් එක සමාන්තරගත ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක තමයි මෙන්න මේක. නම තියෙනවා. ඒ ටික හරි. දැන් මෙහෙමනේ දැන් ඔයා මෙන්න මේ ආව. දෙමන් ස්විච් එක මෙන්න මෙයා මෙතෙන්ට දැම්මොත් E2 කෝෂයේ සංවෘතයි පරිපතේ. නැත්තම් මෙතෙන්ට දැම්මොත් E1 කෝෂයේ සංවෘතයි පරිපතේ. හරි. දැන් ගානට වැඩි බැලන්ස් වෙලා යනවා. අதான் පරිපතේ. වෙන සිද්ධිය වාට පොඩ්ඩක් පැහැදිලි කරොත් මේක වෙන සිද්ධිය වාට පොඩ්ඩක් පැහැදිලි කරොත් මේ මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම සර්කිට් එක තියෙන්නේ. එතන ස්විච් එකක් තියෙනවා. විභවමාන කම්බිය ඔම තියෙනවා. හරි මේක E1 කෝෂය මේක E2 කෝෂය. මෙතන E මොකද වෙන්නේ ළමයි මේකේ? E1 කෝෂයත් එක්ක සන්තුලනය වුණාම දිග L1 කියලා ගමු. එතකොට E1 සමානයි KL1. E2 කෝෂයත් එක්ක E2 සමානයි KL2. ඔය දෙක බෙදුවහම E1 බෙදීම E2 සමානයි L1 බෙදීම L2 වෙනවා. හරි. K කියන්නේ ඒකක දිගක විභව බැස්. ඔන්න ඔක තමයි සංසන්දනය. ඔක තමයි සරලව ඔය ප්‍රැක්ටිකල් එකේ කරන්නේ. හැබැයි ටික ප්‍රශ්න ටිකක් දරනවා අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න ටිකට අපි උත්තර දෙමු ඉක්මනට. හරි. මේ ප්‍රශ්න ටිකට උත්තර දෙමු ඉක්මනට. ඔය PDF හතරම අපි පොඩ්ඩක් අදින්න හදන්නේ. හරි. මේකේ වැදගත්ම දේ තමයි හරිද? මේ ප්‍රැක්ටිකල් එකේ වැදගත්ම දේ තමයි මේ සර්කිට් එක වඩා මතක තියාගන්න. විභවමාන තියරිය චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ. ඒ උනාට ඉතින් ඔච්චරයි තියෙන්නේ ඔය සමීකරණය. හරි. දැන් ඉතින් අන්තිම මාසේ ඔයා මේක තේරුම් ගන්න try කරන්න ඕනේ අංකයකට. දැන් මේ කටපාඩම් කරගෙන හරි ගිහිල්ලා පාස් කරන්න දෙනවා. ඉතින් වෙන කරන්න දෙන්නේ වෙන මොනව කරන්නද? හරි. ඊළඟට මේ ප්‍රැක්ටිකල් එකේ ප්‍රශ්න වලට යමු. පරිපථය සම්බන්ධ කරන්න කියන එක දැන් සම්බන්ධ කරගත්තා. අර ගානට හේතුවක් ඇතුව සම්බන්ධ කරන්න හරි ඔය කටපාඩම් කරන්න බෑනේ. සම්බන්ධ කරන විදිය. හරි. දී ඇති අයිතම රේඛාවලින් පරිපථය සම්බන්ධ සියලුම සම්පූර්ණ කරන හරි සියලුම සම්බන්ධතාවයන් නිවැරදි බව සනාථ කිරීම සඳහා ඔබ විසින් අනුගමනය කරන පරීක්ෂණ පියවර. ළමයි මේක නිවැරදි කියලා අඳුර ගන්න හොඳම වැඩේ තමයි මේ හරි පාඨාංග ලැබෙනවද කියලා අපි බලන්න ඕනේ. හරි පාඨාංග ලැබෙනවද කියලා බලන්නේ මෙහෙමයි. දැන් ලියන්න මෙන්න මේ මම ගැඳලත් පෙන්නන්නම්. මෙහෙමනේ විභවමාන ළමයි තියෙන්නේ. ඔක තමයි විභවමානේ තියෙන විදිය. දැන් හිතන්න E1 කෝෂය හරි E2 කෝෂය හරි සම්බන්ධ කළා කියලා. හරි.
ඊවන් කෝෂය සම්බන්ධ කළා කියලා හිතන්නකෝ. ළමයි මේ මුලින්ම ඔයා ඔය සර්පකය ගෙනල්ලා මේ සර්පය ගෙනල්ලා මේ කෙළවරින් තියන්න. ඒ කෙළවරින් තියලා ගැලවෙන පාටාංගේ කොහෙද කියලා බලන්න. දැන් මේ පැත්තට කැරකුණා කියලා. එතකොට ආයි සර්පකේ මේ කෙළවරින් තියන්න. බලන්න ගැලවෙන පාටාංගේ කොහෙද කැරකෙන්නේ කියලා. මේ පැත්තට කැරකුණා කියලා හිතන්න. ඇත්තට මෙහෙම වුණොත් තමයි වැඩේ නිවැරදි. දැන් හිතන්න එකක් දක්ෂිණාවර්තව කැරකිලා අනිත් එක බිඳුව පහු කරලා වාමාවර්තව කැරකෙන්න ඕනිම තමයි. ගැලනෝමීටර ඒකට ඔයාගෙන් අහුවොත් මේ පරීක්ෂණය සත්‍යද මේ පරීක්ෂණය නිවැරදිද මේ පරීක්ෂණයේ ආරම්භය ඇටෝම අවුලක් නැද්ද කියලා බලන්න ඔයාලට කිව්වොත් කරන්න ඕනේ ওই වැඩේ තමයි. මොකද්ද කරන්න ඕනේ? ගැල්වනෝමීටර සර්පකය විභවමාන කම්බියේ දෙකලවරට මේ වගේ තියලා එකකින් ළමයි දක්ෂිණාවර්තව අනිත් එකකින් වාමාවර්තව වෙන්න ඕනේ. අනිවාර්යෙන් බිඳුව පහු කරන්නත් ඕනේ. දෙකෙන්ම දක්ෂිණාවර්තව වෙන්නත් බෑ. දෙකෙන්ම වාමාවර්ත වෙන්නත් බෑ. එකකින් දක්ෂිනාවර්ත මං කියන්නේ මේකෙන්ම දක්ෂිනාවර්ත කියලා. අනිත් එකෙන් දක්ෂිනාවර්ත වෙන්නත් පුළුවන්. කොහොමද එකකින් දක්ෂිනාවර්ත නම් අනිත් එකෙන් වාමාවර්ත වෙන්නම ඕනි. එකකින් දක්ෂිනාවර්ත නම් අනිත් එකෙන් වාමාවර්ත වෙන්නම ඕනි. ශුන්‍ය සලකුණ පහු කරන්න ඕනේ. එහෙම පහු කරොත් විතරයි ළමයි ඔයාලට පාඨාංකයක් හම්බෙන්නේ. හරි. එහෙම පහු කරොත් විතරයි ඔයාලට පාඨාංකයක් හම්බෙන්නේ. හරි. 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 ඒවා කියන්න ඕනේ. ඉහත සිහි E1 කෝෂයට අදාළව නිවැරදි බව සහ කරගත් පසු E2 කෝෂයට අදාළ නිවැරදිව සහතික ලෙස නොලැබුණි. ඒ සඳහා අනුමාන කළ හැකි දෝෂ දෙකක්. හරි. E1 කෝෂයට වැඩි වුණත් E2 කෝෂයට වැඩි වෙලා නැහැ. ළමයි මෙන්න මේ වගේ මේ මං කිව්ව කලින් මේ කිව්ව වැඩේ නොවෙනවනම් හරිද? වෙන්න පුළුවන් හේතු තුනක් තියෙනවා. ඒක මගේ මම අර තියරි නෝට් දාපු PDF එකේ තියෙනවා. හරි. නොවෙනවනම් හේතු තුනක් තියෙනවා. අපි හයිලයිට් කරගන්න කියලා තියෙන තියරි නෝට් එකේ සම්පූර්ණයෙන් තියෙන එකක් තමයි ළමයි ඔය එළවුම් කෝෂයේ විද්‍යුත් ගාමක බලය E නෝට් කියලා ගමුකෝ. E නෝට් වලට වඩා E1 වැඩි වුණොත් වැඩි චකබ්ලාස් වෙනවා. ඊට පස්සේ අග්‍රනිවැරදි මෙතන දනන ළමයි මෙතනත් දන විය යුතුමයි. එහම අග්‍රනිවැරදි සම්බන්ධ කරේ නැත්නම් ඒත් වැඩි චකබ්ලාස් වෙනවා. හරි. ඊළඟ එක තමයි මේ මොකද්ද ඕකේ කොහේ හරි ලුහුවත් වෙලා තියෙනව නැත්නම් හරියට සම්බන්ධ වෙලා නැත්නම් ඒත් විසන්ධි වී තිබීම නිසාත් වැඩි අවුල් යනවා. හරි. ඔය තුන තමයි හේතු ළමයි. විසන්ධි වී තිබීම නිසාත් වැඩි අවුල් යනවා. ඔය තුන තමයි හේතු. එතකොට මොකද්ද එකක් එළවලු කෝෂයේ විද්‍යුත් ගාමක බලයට වැඩිය ඔයාමයින මේ E1 කෝෂයේ විද්‍යුත් ගාමක බලය වැඩි වෙන එක. ඒක අවුල්. එහෙම වෙන්න බෑ. එළවලු කෝෂයේ විද්‍යුත් ගාමක බලය අපි 2 වෝල්ට් වගේ ගන්න ඊට වඩා අඩු එකක් තමයි මයින් වෙන්නේ කොහොම කරත්. හරි. ඊට පස්සේ හරියට නිවැරදිව ධනට ධන ඍණට ඍණ නිවැරදි අග්‍ර සම්බන්ධයක් කරලා නැත්නම් ඒත් අවුල් යනවා. ඒ කියන්නේ මං කිව්ව වැඩේ එකක් දක්ෂිනාවර්තව එකක් වාමාවර්තව වෙන්නේ නැහැ. හරි. අන්තිම එක තමයි මේ කොහේ හරි මේ පරිපතේ කොහේ හරි තැනක මේ විසන්ධි වීමක් තියෙන්න පුළුවන්. ඔය තුනෙන් එකක් වුණත් මං කිව්ව අර එකක දක්ෂිනාවර්ත වෙලා අනිත් එකේ වාමාවර්ත වෙන්නේ නැහැ දෙකලවලට අරන් ගියාම. හරි. දැන් මේ දැන් කියලා තියෙනවා දැන් E1 කෝෂයට නම් වැඩේ වුණාලු E2 කෝෂයට වැඩේ වෙලා නැල්ලු. හේතු මොනවද කියලා. එකක් අනිවාර්යයෙන්ම තමයි පළවෙනි හේතුව අනිවාර්යයෙන්ම දැන් E නෝට් වලගේ ලෝම් කෝෂයේ විද්‍යුත් ගාමක බලයට වඩා E2 වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔන්න කේස්. ඊළඟට දැනට දැන් රින්ටරින සෙට් කරලා නැති වෙන්නත් පුළුවන්. ඒකත් කේස්. දැනට දැන් රින්ටරින සෙට් කරේ නැත්නම් කේස්. ආයෙ නැත්නම් විසන්ධි වී තිබීම. හරි ඔය තුනම වෙන්න පුළුවන්. ඔය තුනම වෙන්න පුළුවන්. ඔය කියලා තියෙනවා උත්තරවලත් E2 වලගේ 2 වෝල්ට් වලට වඩා වැඩි වෙන්න පුළුවන්. ධනාග්‍රය කිමිනේ ධනාග්‍රය සම්බන්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි. නැත්තම් මොනවයි විසන්ධි වීමක් තියෙන පුළුවන්. හැබැයි විසන්ධි වීම වෙන්න බෑ මේ වෙලාවේ විසන්ධි වීම හේතුව ගන්න බෑ දැන් කවුරු හරි ලිව්වොත් දැන් මෙතන මේක හරි ළමයි. මෙහෙම විය හැක. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද්ද? අග්‍ර හුවමාරු වී තිබීම. හුවමාරු වී තිබී. දැන් කවුරු හරි මං කිව්ව තුන්වෙනි හේතුව දැන් PDF එකේ හේතු තුනක්ම තියෙනවා ළමයි. මගේ නෝට් එකේ හේතු තුනක්ම තියෙනවා. හැබැයි තුන්වෙනි හේතුව මේ වෙලාවේ අවුල්. ඇයි තුන්වෙනි හේතුව මේ වෙලාවේ අවුල් වෙන්නේ? අපි ඉතින් පළවෙනි අවස්ථාවේ අපි විසන්දි වෙලා නැහැ කියලා තහවුරු කරගන්න ඕනේ. එතකොට ඉතින් දැන් ආයි විසන්දි වෙලා කියලා කියන්න බෑ. හරි. එතකොට පළවෙනි හේතු දෙක කිව්ව දෙක තමයි හරියන්නේ. හරි. ඔය ලියලා තියෙන්න ඕනේ මොකක්ද අංක එක? එකක් E නෝට් වලට වඩා විද්‍යුත් ගාමක බලය වැඩි වෙන එක.
අයිත් එක අග්‍ර හුවමාරුවේ තිබී. හරි. එක්ස් පේනු යතුර වෙනුවට ටකන යතුරක් භාවිතා කිරීම යෝග්‍ය වේද? පේනු යතුරක් වෙනුවට ටකන යතුරක් පාවිච්චි කරොත් ළමයි මෙහෙම සීන් එකක් තියෙනවා. යෝග්‍ය වේද ඔබේ පිළිතුරට හේතු දක්වන්න කිව්වොත් මේ පේනු යතුර ටකන යතුර පාවිච්චි අර අපිට මේක මොකද අපි මැනුවලි කරන්න බෑ ඔය වැඩේ දිගින් දිගටම කරන්ට් එක යනකම්. එතකොට ඔක තමයි ප්‍රශ්නේ ලියන්න ඕනි. අ, අපිට මේ ප්‍රැක්ටිකල් එක කරන පුරාවටම ළමයි විභවමානයට ධාරාවක් දෙන්න ඕනේ. අපි ධාරාව නොදී හිටියොත් දිගටම අල්ලගෙන හිටියොත් දිගටම අල්ලන් ඉන්න වෙන ටකන යතුර. ඒක කරදරයි නේ. පේන යතුර තමයි හොඳ. කියන පරීක්ෂණයේ පුරාවට ධාරාවක් ලබා දිය යුතුය. එලෙස පහසුවෙන් ධාරාව ලබා දිය හැකි පේන යතුරක් මගිනි. පරීක්ෂණයේ පුරාවට විභවමානයට ධාරාවක් සැපිය යුතුය. එය පහසුවෙන් කළ හැකි පේනු යතුරක් මගිනි. එය පහසුවෙන් කළ හැකි පේනු යතුරක් මගිනි. නැත. නැත තමයි උත්තර. එක් එක් කෝෂයට අදාළව සන්තුලනිකව L1 L2 ලබා ගැනීමේදී ඔබ විසින් අනුගමනය කළ යුතු පරීක්ෂණාත්මක පියවර දෙකක්. හරි. එක් එක් කෝෂයට අදාළව සන්තුලනිකව L1 L2 ලබා ගැනීමේදී ඔබ අනුගමනය කළ යුතු පරීක්ෂණාත්මක ක්‍රියා දෙකක් ඇහුවොත් තමයි මේ මෙතන K1 K2 කියලා අපිට දුන්නා නේද? මෙන්න මෙතන මේක K1 මේක K2 කියලා ගමු. තමයි මුලින්ම ඇයි මේ ගැලනෝමීටර් ශ්‍රේණිගතව මෙන්න මේ ප්‍රතිරෝධය සෙට් කරන්නේ. ගැලනෝමීටර් ශ්‍රේණිගතව හොම් ප්‍රතිරෝධය සෙට් කරොත් වාසිය තමයි. හරි. ගැලනෝමීටර් ශ්‍රේණිගතව හොම් ප්‍රතිරෝධය සෙට් කරොත් වාසිය තමයි. මොකක්ද අපිට පුළුවන් වෙනවා ළමයි මේ ගැලනෝමීටර් ආරක්ෂා කරගන්න. ඒ නිසා ආරම්භයේ දැන් L1 ගන්න ගියොත් මොකක් මුලින්ම K1 ඔන් කරගන්න ඕනේ. K1 කොහොමත් ඔන් කරගන්න බෑ. මූ ඔන් නැතුව වැඩේ වෙන්නේ නෑනේ. K2 ඕෆ් කරගන්නවා. K2 ඕෆ් කරගත්තොත් ළමයි ගැලනෝමීටරය හරහා අධික ධාරාවක් යන්නේ කොහොමත් ප්‍රතිරෝධයක් තියෙන නිසා විශාල ප්‍රතිරෝධයක්. K2 ඕෆ් කරගෙන අන්න කරන්ට් එක යන අවස්ථාව නිරීක්ෂණය කරන්න ඕනේ. හරි. K2 ඕෆ් කරගෙන කරන්ට් එක යන අවස්ථාව මේ සර්පකේ තැන තැන තියා බලන්න ඕනේ. ගැලනෝමීටර පාඩාංගේ බිඳුව වෙන තැන මොකද්ද කියලා. කොහේ හරි ගැලනෝමීටරයට ආසන්නව බිඳුව වෙච්ච ගමන් අන්න ඔයා K2 ඔන් කරන්න. කියන්නේ ඔයාලට දල සන්තුලන ලක්ෂයක් ලැබිලා තියෙන මේ සර්පකේ තියතිය ඇද්දි මේ හදිදි වගේ ඔයාලට දල සන්තුලන ලක්ෂයක් හම්බ වෙනවා. ඒත් ඔයා දන්නේ හරිම සන්තුලන ලක්ෂ්‍ය මොකක්ද කියලා. නිසා ඔයා කරන්න ඕනේ K2 දල සන්තුලන ලක්ෂ්‍ය K2 ඕෆ් කරලා තියාගෙන දල සන්තුලන ලක්ෂ්‍ය හොයාගන්න. ඒතර ගැලනෝමීටර ආරක්ෂා වෙලා දැන් ඔන් කරගන්න. ඔන් කරගත්තට පස්සේ අන්න ප්‍රතිරෝධය නැහැ. දැන් කරන්ට් එක යන්නේ මේක ඔන් කරගත්තම කරන්ට් එක යන්නේ මෙහෙන්නේ ප්‍රතිරෝධය අරා යන්නේ. ඒක අපිට දෙනවා ගැලනෝමීටර ආය යන ආරක්ෂිතයි කියලා නෑ ළමයි. එතකොට අර කරන්ට් එක පොඩි වෙන තැන ශුන්‍ය වෙන ආසන්න තැනක් අපි හොයාගෙන තියෙන්නේ. දැන් කරන්ට් එක ආයි ලොකු කරන්ට් එකක් යන්නේ නැහැ. එතකොට K2 ඔන් කළත් පොඩි කරන්ට් එකක් ගිහලා ගැලනෝමීටර ආරක්ෂා වෙනවා. ඔයා දැන් හරිම නිවැරදි සන්තුලන ලක්ෂ්‍ය හොයාගන්න. ඒකට ඒක තමයි කියන්න ඕනේ. මුලින්ම K1 ඔන් කර K2 විවෘත කර දල සන්තුලන ලක්ෂ්‍ය ලැබෙන තෙක් දල සන්තුලන ලක්ෂ්‍ය වචනේ වැදගත්. දල සන්තුලන ලක්ෂ්‍ය ලැබෙන තෙක් සර්පකය රැගෙන යන්න දල සන්තුලන ලක්ෂ්‍යයට ආසන්න වන විට K2 ඔන් කර නිවැරදි සන්තුලන ලක්ෂ්‍ය ලබා ගන්න. K2 ඔන් කර නිවැරදි සන්තුලන ලක්ෂ්‍ය ලබා ගන්න. හරි. එහෙමම තමයි L1 උත් හොයාගන්නේ. එහෙමම තමයි L2 උත් හොයාගන්නේ. එහෙමම තමයි L1 උත් හොයාගන්නේ. එහෙමම තමයි L2 උත් හොයාගන්නේ. හරි. මුලින්ම දල සන්තුලන ලක්ෂ්‍ය ගත්තා. K2 ඕෆ් කළා.
පස්සේ ඔන් කරලා නිවැරදි සන්තුලන ලක්ෂ්‍ය ගත්තා. හරි. ඒ ටික එහෙම ලියවෙන්න ඕනේ. ඉතින් ගන්න තියනවා ළමයි. ඒක මම කෙටි කරලා කිව්වේ. E1 යට E2 කියන්නේ L1 යට L2. E1 යට E2 කියන්නේ L1 යට L2. ප්‍රස්ථාරික ක්‍රමයක් අඳිනවා නම් තෝරා ගන්න විචල්්‍ය මොනවද කියලා අහනවා. ප්‍රස්ථාරික ක්‍රම ගන්න තෝරා ගන්න විචල්්‍ය මොනවද කියලා අහනවා. එතකොට L1 L2 වගේම තමයි විචල්්‍ය කියන්නේ දෙක. ඒතර මොකද කරන්නේ L1 L2 විචල්්‍ය වෙන අවස්ථාව තෝරා ගන්න ඕනේ. L1 L2 විචල්්‍ය කරන ළමයි මේ ප්‍රතිරෝධයක්වත් සෙට් කරගන්න වෙනවා. මේ L1 L2 වෙනස් අගයන් ලැබෙන ළමයි මේ ඔයාලට විභවමාන කම්බියේ ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සෙට් කරගන්න වෙනවා විචල්්‍ය ප්‍රතිරෝධයක්. එතකොට විචල්්‍ය ප්‍රතිරෝධයක් සෙට් කරගත්තාම විභවමාන කම්බියේ ඒ ප්‍රතිරෝධය විචලනය වෙති එක එක දිගවල හම්බෙන්නේ. කලින් ප්‍රතිරෝධයක් තිබ්බේ නෑනේ. විචල්්‍ය ප්‍රතිරෝධය සෙට් කරගන්න විභවමාන කම්බියේ ශ්‍රේණිගත. ඒ කියන්නේ ඔයාලට ප්‍රස්ථාරික ක්‍රමයකට යන්න ඕනි කියලා කිව්වොත් හරි ප්‍රස්ථාරික ක්‍රමයකට යන්න ඕනි කියලා ඔය අය ගන්න කිව්වොත් ඔයා කියන විචල්්‍ය ප්‍රතිරෝධය සම්බන්ධ කරගන්න ඕනේ. විචල්්‍ය ප්‍රතිරෝධය සම්බන්ධ කරගත්තොත් කම්බියේ ඒකක දිගක විභව බැස්ම වෙනස් වෙනවා ළමයි. ඒකක දිගක විභව බැස් වෙනස් වෙනවා කියන්නේ සන්තුලන දිගත් වෙනස් වෙනවා. සන්තුලන දිග වෙනස් වෙනවා කියන්නේ වෙනස් L1 L2 වගේන් හම්බ වෙනවා. හරි. එතකොට ඇහුවොත් එහෙම මෙතන K වෙනස් කළ යුතුය. සිදු කළ හැකි විකරණය කුමක්ද? විකරණය කියන්නේ වෙනස් වීම මොකක්ද කියලා අහන්නේ. එතකොට K වෙනස් කරද්දී සිදු කළ යුතු වෙනස් වීම තමයි මේ මොකක්ද? මේ විභවමාන කම්බියට විභවමාන කම්බියට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීම. එතන විචල්්‍ය ප්‍රතිරෝධය. විචල්්‍ය ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීම. එහෙම කරපු ගත්ත ගමන් ළමයි ඒකක දිගක විභව බැස්ම වෙනස් වෙනවා. අපි අපේ සංවේත්තාව නෝට් එක බලන්න විභවමානේ. සංවේත්තාව නෝට් එක බලුවම තේරෙනවා. ඒකේ තියෙනවා ඒකක දිගක විභව බැස්ම වෙනස් කරන්න අපි ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා කියලා. එහෙම සම්බන්ධ කරාම මේ ඔයාලට K යගේ වෙනස් කරන්න පුළුවන්. K යගේ වෙනස් වෙනවා කියන්නේ එක එක L1 L2 වගයන් හම්බෙනවා. K යගේ වෙනස් වෙනවා කියන්නේ එක එක L1 L2 වගයන් හම්බෙනවා. ඔය ටකන ඇතුළක් පාවිච්චි කරන්න බෑ. ටකන ඇතුළක් පාවිච්චි කරාම අර දැන් අපේ විභවමානෙට එක එක වෙලාවට එක් ධාරාව ගිහිල්ලා හරියන්නේ. අර අපිට සර්පකේ තියාගෙන යද්දී එක දිගට ධාරාව දෙන්න ඕනේ. ඒක ටකන ඇතුළක් අල්ලගෙන ඒකත් අල්ලගෙන මේ සර්පකේ තැන තැන යවන එක ප්‍රායෝගික නැහැ. කෝෂය විසර්ජනය වෙන එක වළකිනවා තමයි. ඒත් අර EMM ල ඇකියුමුලේටරේ වාසිය තමයි 2 වෝල්ට් විද්‍යුත් ගාම බලය බොහෝ වෙලාවට ඒක නියතව තියාගන්න යාට පුළුවන්. නිකන් බැටරියක් නෙමෙයි EMM ල ඇකියුමුලේටරයක් කියන්නේ. ඒ නිසා බැටරි බහින්නේ නැහැ ලේසියෙන්. හරි. ටකන ඇතුළක් පාවිච්චි කරන්නේ නැහැ. හරි. ඊවන් ඊටු කෝෂ සහ ලෙන්ලාන්ජ් කෝෂයක් සහ ඩැනියල් කෝෂයක් භාවිතා කරන ලදී. ඒවැ විද්‍යුත් ගාමවල 1 වෝල්ට් ආසන්නකයක් 1 වෝල්ට් වගේ වෙන්න ඕනේ ළමයි. දෙකට වඩා අඩු වෙන්න ඕනි කොහොමත් අනිවාර්යෙන්ම. ඇයි දෙකට වඩා අඩු වෙන්නේ? එළවුම් කෝෂයේ විද්‍යුත් ගාම බලය 2ක්. ඊට වඩා අඩු එකක් තමයි මයිනස් එක. ඒකින් උනේ 2 වෝල්ට් වෙනුවට 4 වෝල්ට් කෝෂයක් භාවිතා කිරීම යෝග්‍ය වේද? එහෙම දැන් 2 වෝල්ට් කෝෂයක් නැතුව 4 වෝල්ට් පාවිච්චි කරන එක හොඳද කියලා අහනවා. එතකොට මේ දැන් මෙහෙමයි තියෙන්නේ. ඉන්න පුළුවන්. හැබැයි අර වඩා නිවැරදිව හම්බෙන්නේ නැහැ දැන්. 4 වෝල්ට් වගේ එකක් පාවිච්චි කරලා දැන් මුගයාගේ එකක් විතරනේ ළමයි. යෝග්‍ය වේද කිව්වොත් අර මිනුම් ලබාගෙන නැත. දැන් මිනුම් ලබාගෙන දෝෂ වෙනවා ළමයි. ඒ කියන්නේ දැන් ඉතා විශාල විද්‍යුත් ගාමක බලයක් තියෙන කෝෂයක් පාවිච්චි කරොත් දැන් මේක 4 වෝල්ට්නේ. වාමයින්නේ ළමයි 1 වෝල්ට් වගේ ගන්න. එකටත් වඩා අඩු එකක් නම් ඔයාලා සන්තුලන දෙක හෙන්න පොඩි යගයන් හම්බෙන්නේ. සන්තුලන දෙක. පොඩි යගයන්. හතරක් නෙමේක. සම්පූර්ණ එක හතරක්. ඔයාට ඔය හතරක එකක්ම තියාගෙන එකක වගේ එකක්ම එනවා. ඔයාට සන්තුලිත දෙක එන්න පොඩි යගයක් නම් වෙන්නේ. එතකොට පාඨාංග ගැනීමේදී දෝෂ එනවා. නිරවත්තාවේ අඩු වෙනවා. මිනුම් වල භාගික ප්‍රතිශත දෝෂ වැඩි වෙනවා.
හරි. අන්න එක තමයි අවුල. හරි. ඔය තමයි කතන්දරේ. පැහැදිලි කිරීම වල ලෙක්ලාන් කෝෂය මොන වගේද, ඩැනියෙල් කෝෂය මොන වගේද කියලා තියෙනවා. හරි. මෙතින් ටක නැතුරු එකම නියත ධාරාවක් එවනම් ටක නැතුරු එකම ආකාර තදක තබා ගැනීම අපහසුයි. පේන නැතුරු භාවිතා කළ යුතුයි කියලා එහෙම. හරි. ඒ ප්‍රැක්ටිකල් එකත් හරි. ළමයි මේ නික්‍රෝම් කම්බි ප්‍රැක්ටිකල් එක මීටර් සේතු ප්‍රැක්ටිකල් එක අපි දිගටම කරපු ප්‍රැක්ටිකල් එක. මීටර් සේතුව එයි කියලා ටාගට් කරනවා මේ පාර. ඉතින් දිගටම කරපු ප්‍රැක්ටිකල් එකක්. මම හිතන්නේ මේක ලේසි. මම නිකන් විස්තර කරනම් ප්‍රැක්ටිකල් එක. මේක පැහැදිලි කිරීම ටික පොඩ්ඩක් අනිවාර්යෙන් බලා ගන්න. හරි. එතකොට මේ හතරවෙනි PDF එකේ ඒ ආකාරයෙන් ඉවර වෙනවා. මම ඒක පොඩ්ඩක් විස්තර කරන්නම් මොකද්ද වෙන්නේ කියලා. ඒ තමයි සර්කිට් එක. ඔකේ මේ මෙතන තියෙන ප්‍රතිරෝධ පෙට්ටියක්. හරි. මෙතන තියෙන ප්‍රතිරෝධ පෙට්ටියක්. මෙතනින් බාහිර පරිපතයට යන්නේ මේ වෙලාවේ මෙතන සෙට් කරන ළමයි නික්‍රෝම් දඟරයක්. මෙන්න මෙහෙම. හරි. ඔක තමයි ටෝ. මේ ප්‍රැක්ටිකල් අපි ගොඩක් කතාවක් කරලා තියෙනවා. මේ ප්‍රැක්ටිකල් එක අපි ගොඩක් කතාවක් කරලා තියෙනවා. දැන් මේ ඔක්කොම තමයි පේන ස්විච් හොඳේ. ටකන ස්විච් එක පාවිච්චි කරේ පළවෙනි ප්‍රැක්ටිකල් එකේ විතරයි මතක තියාගන්න. හරි. ටකන ස්විච් එක පාවිච්චි කරේ පළවෙනි ප්‍රැක්ටිකල් එකේ විතරයි මතක තියාගන්න. ඔන්න ඔක තමයි මේ ඇටෝම්. ඉතින් එතකොට මේකේ වෙන්නේ මෙතෙන්ට ළමයි පාවිච්චි කරන්නේ ප්‍රතිරෝධ පෙට්ටියකයි ධාරානියම එක පාවිච්චි කරන්නේ නැත්තේ. මේ මේකේ අර මං කිය අර අගයන් මැන ගන්න ඕන නම් අගයන් සටහන් කර ගන්න ඕන නම් හොඳ ධාරානියම ගැන නෙමෙයි ප්‍රතිරෝධ පෙට්ටිය. අගයන් මැන ගන්න ඕනේ නැත්තම් ධාරානියම ගැම්මරු. සන්තතික විචලනය වෙන එක ලොකු වගේ පරාසයක මේක විචලනය වෙන එක ඔක්කොම හොයාගන්න පුළුවන්. හරි. මේ එතකොට මේ අන්න එහෙම එකක් තියෙනවා.
හරි. එතකොට මේ වෙලාවේ ධාරා නියමනයේ ප්‍රතිරෝධ පෙට්ටිය තමයි අමාරු. හොඳේ. හරි. එතකොට මේ කියලා තියෙන අර ධාරා නියම සුදුසු නොවෙන්න හේතුව මොකක්ද කියලා අර කලින් එකම තමයි දැන්. ප්‍රතිරෝධ පෙට්ටියක් පාවිච්චි කරන්නේ අපිට මේක මැනගන්න ඕන නිසා. හරි. හරි. නම් ගලන රූප සරන් ඒවනම් අවුලක් නෑ ළමයි. මේ වෙන දේ මම පොඩ්ඩක් කියන්න. හරි. ඒක වෙන්නේ මෙච්චරයි. හරි. වෙන පොයින්ට් එක මෙච්චරයි. ඔයා තේරුම් ගන්න. මේක අපි රත් කරනවා තෙපාවක තියලා පන්සන් 1000කකුත් තියලා අපි රත් කරනවා. හරි. එතකොට මේ උෂ්ණත්වමානිකුත් තියෙනවා. දැන් මේක වෙන්නේ මෙහෙමයි. මෙතන ප්‍රතිරෝධය මම ගන්නම් මේ කම්බියේ ප්‍රතිරෝධය R θ කියලා. මෙතන ප්‍රතිරෝධය R රෙසිස්ටර් බොක්ස් කියලා RB කියලා ගන්නම්. සන්තුලන දිග මේ දිග L1 මෙතන සන්තුලන දිග L2 කියලා ගන්නම්. වෙන්නේ මෙච්චරයිනේ. ගැලනෝමීටර පාඨාංගයේ බිඳුව වෙච්ච වෙලාවේ ඌ විට
විනාඩියක් දෙන්න. හරි.
හරි. ගැලවෙන පාඩංගේ බිඳුවේදී හරි. ගැලවෙන පාඩංගේ බිඳුවේදී මේ හරි. ගැලවෙන පාඩංගේ බිඳුවේදී අපිට කියන්න පුළුවන් අර normal මොකද්ද RB බෙදීම L1 ගැන ප්‍රතිරෝධයේ බෙදීම මෙතන සන්තුලන දිග සමාන කරන්න පුළුවන්. මෙතන R θ විශ්වන්සේතු මුල් ධර්මනේ L2. හරි. ඕකෙන් R θ හොයාගන්න පුළුවන්. RB L2 බෙදීම L1 කියලා. හරි. RB දන්නවා L2 දන්නවා L1 උත් දන්නවා. හරි. එතන මේක L2 නැතුව ඔයාලට ඕන සියරින් L1 කියලා ලියන්න පුළුවන්. හරි. එහෙම ලියන්න පුළුවන්. සියරින් L1. ඔකයි සිද්ධිය. හරි. ඔන්න ඔකයි වෙන්නේ. හරි.
හරි. ආර සඳහා භාවිතා කළ යුතු විචාර ප්‍රතිරෝධයක ඒ සඳහා දාරාන් ඒ කතන්දරේ හරි දැන් මේ මෙන්න මෙතන මේ කතන්දරෙත් හරි තව පොඩි වැඩක් මේකේ තියෙනවා ළමයි මතක තියාගන්න r θ කියන්නේ r නෝට් වාරයක් එක ධන ඇල්ෆා θ. හරි. ඒ ටික මතක තියාගෙන ওই සමීකරණ විසඳගෙන යන්න තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් එක මතක තියාගන්න ඒ ටික හරි. ඒ ප්‍රැක්ටිකල් ටික ඉවරයි ළමයි. හරි. ඊළඟට ඊළඟට අපි යමු මේ හතරවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ආලෝකය. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ආලෝකය. ආලෝකයේ ධ්වනිමානය. හරි. දෙවන ප්‍රශ්නය සඳහා සූදානම් වෙන ධ්වනිමාන ප්‍රැක්ටිකල් එක. පාසල් විද්‍යාවේ භාවිත කරන සම්මත ධ්වනිමාන ඇටමක් රූපයේ දක්වා ඇත. ඔය ඉතින් ධ්වනිමාන රූපයකුත් බලමු තියනවාද කියලා. ධ්වනිමාන ප්‍රැක්ටිකල් එක කියවමු ළමයි.
හරි. එතකොට පාසලදී භාවිත කරන සම්මත ධ්වනිමාන ඇටෝමක් රූපයේ දැක්කේ මේ ඇටෝම භාවිත කර සරසුලක සංඛ්‍යාතය සහ සංඛ්‍යාතයෙහි දැක්වෙන අගයමදැයි සහතික කර ගැනීම පරීක්ෂණ සිදු කළ යුතු ඇත. මේ සඳහා භාර රඳවනයක් ග්‍රෑම් 500ක භාර කට්ටලයක් ඔබට සපයා ඇත. කැපිටල් M භාර රඳවනය විචලනය කරමින් කම්බියේ ආතතිය වෙනස් කළ හැක. ඇටෝමයේ පෙන්වා ඇති ඒ අචල හේතුව වන අතර B සචල හේතුවක් වේ. මු සචලයි මු අචලයි. හරි. මෙම ඇටෝම භාවිතා කොට දිය සරසුලක සංඛ්‍යාතයෙහි අගයමදැයි සහතික කරගෙන පරීක්ෂණ සිදු කළ යුතු ඇත. මේ සඳහා භාර රඳවනයක් ග්‍රෑම් 500ක භාර කට්ටලයක් ඔබට සපයා ඇත. M භාර ස්කන්ධය විචලනය කරමින් කම්බියේ ආතතිය වෙනස් කළ හැක. ඇටෝමේ පෙන්වා ඇති ඒ හේතුව B සචල හේතුවක් වේ. හරි. එල්ලා ඇති ස්කන්ධය M නම් කම්බියේ ඒකක දිග ස්කන්ධය සිම්පල් M නම් කම්බියේ තීරය තරංගවල වේගය සඳහා ප්‍රකාශන ලියන්න කිව්වොත් ළමයි V සමානයි මූල T බෙදීම M නේ. හරි. T වලට ලියන්න පුළුවන් අර එල්ලන ස්කන්ධය mg ඒකක දිග ස්කන්ධය M. හරි. හරි. මුල T බෙදීම තමයි මතක් කරන්න ඕනේ. M ස්කන්ධය M මැනීම සඳහා කම්බි සෙන්ටිමීටර් 50ක පමණ දිග කැබැල්ලක් සපයා ඇත. අදාළ උපකරණයද දක්වන එය මිනුම් කරන ආකාරයේ පියවර වශයෙන් දක්වන්න කියනවා. අ, හරි. එතකොට මේ තමයි සෙන්ටිමීටර් 50ක් විතර දිග මේ කැබැල්ලක් දිහා දිනන ඔයා මුලින්ම කරන්න ඕනේ මුගේ දිග මැන ගන්න. මොකද ටේප් පටියක් වගේ ආධාරේ මුගේ දිග මැන ගන්න. හරි. අ, කියන්නේ කම්බිය දිගට අදින්න පුළුවන් නම් කොහොමත් මෙයාගේ දිග මැන ගන්න පුළුවන්. ඒකට මීටර් පරිමාණයක් භාවිතයෙන් දිග මැන ගන්න. මීටර් පරිමාණයක් භාවිතයෙන් දිග මැන ගන්න. සිව්දඬු තුලාවක තබා ස්කන්ධය මැන ගන්න. ඉලෙක්ට්‍රොනික තුලාවකුත් හොඳයි.
ඕක කනෙක්ට් කරලා හරි මීටර් පරිමාණයක් භාවිතයෙන් දිග මැනගන්න සිවුදඬු තුලාවක් භාවිතයෙන් හෝ ඉලෙක්ට්‍රොනික තුලාවක් භාවිතයෙන් ස්කන්ධය මැනගෙන ඒකක දිගක ස්කන්ධය තීරණය කරන්න පුළුවන්. හරි. ඒක පාවිච්චි කරලා ස්කන්ධය මැනගෙන ඒකක දිග ස්කන්ධය තීරණය කරන්න පුළුවන්. හරි. මෙම පරීක්ෂණයේදී කම්බියේ ආතතිය වෙනස් කරමින් එක් එක් අවස්ථාවේ දෙන ලද සරසුල සමග මූලික ස්වරයෙන් අනුනාද වන කම්බියේ දිග මැනීමට ඔබට නියමිතව ඇත. හරි. තමයි වෙන්නේ ප්‍රැක්ටිකල් එකේ මෙච්චරයි. ඔයාට එක එක ආතති දෙන්න පුළුවන්. හරි. එක එක බාර දෙන්න පුළුවන්. එතකොට මේ අපි ගාව තියෙන සරසුලේ සංඛ්‍යාතය හොයාගන්න ආතතිය වෙනස් කර කර මේ සංඛ්‍යාතය හොයාගන්න තමයි අපි හදන්නේ. හරි. අරා වෙන්නේ. මේ මුලින්ම අහනවා මේ සරසුල පිහිටිය යුතු ස්ථානය ඔන්නව අහනවා. විත ආකාරය ස්ථානයයි ස්ථානය ළමයි හැම වෙලාවෙම අර සේතු දෙක අතර ධ්වනිමාන පෙට්ටිය මත තමා සරසුල තියන්නේ. පිහිටිය යුතු ආකාරය හොඳින් ශක්තිය සම්ප්‍රේෂණය විය හැකි ආකාරයෙන් ධ්වනිමාන පෙට්ටිය මත අ, සරසුල තැබිය යුතුය. හරි. හොඳින් ශක්තිය සම්ප්‍රේෂණය ළමයි හොඳින් ස්පර්ශයක් වෙන කියන්නේ ධ්වනිමාන පෙට්ටිය මත හොඳට ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. ඒ විදිහට ඔන්නෝම තියලා අ, තමා මේ සරසුල තියාගන්නේ. හරි. හොඳ ස්පර්ශයක් ලැබෙන විදියට හොඳට ශක්තිය සම්ප්‍රේෂණය කරගන්න පුළුවන් වෙන විදියට සරසුල තියන්න ඕනේ. ධ්වනිමාන පෙට්ටිය මත පවන රූපයකුත් ඇඳලා හොඳින් ශක්තිය සම්ප්‍රේෂණය වන ආකාරයෙන් හොඳ ස්පර්ශයක් ලැබෙන පරිදි සරසුල තබාගත යුතුය. පිළිදි ස්ථානයේ සේතු දෙක අතර මැද හැම වෙලාවෙම හරි මැද තියන්නේ. ඒතර හොඳ ශක්තිය සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. අනුවාද වන අවස්ථාව පරීක්ෂණාත්මකව අනාවරණය කර ගැනීම සඳහා මේ පරිසර ඔබ භාවිතා කරන ක්‍රියාපිළිවෙල. අපි ඒක ළමයි අර හේතු අතර පරතරය ගොඩාක් අඩු වෙන විදියට තියලා එතන තියාගන්නවා ළමයි මේ කඩදාසි ආරෝහකයක් නේ. කඩදාසි ආරෝහකයක්. එතකොට ආරෝහකයක් තියලා සරසුල කම්පණය කළ ධ්වනිමාන පෙට්ටිය මත තියනවා. එතකොට ආරෝහකේ ඉවත් වෙනකන්
මේ සේතු අතර පරතරය වැඩි කරනවා. හරි. සේතු අතර පරතරය වැඩි. එහෙම සේතු අතර පරතරය වැඩි කරද්දී ළමයි ආරෝහකයත් හැම වෙලාවෙම සේතු දෙක හරි මැදට ගන්න ඕනේ. ආරෝහකයත් සේතු දෙක හරි මැදට හැම වෙලාවෙම ගන්න ඕනේ. හරි. හරි. ඔක තමයි වෙන්නේ. මූලික අන්නා සංඛ්‍යාත F නෝට් සඳහා ප්‍රකාශය දෙන ළමයි V සමාන F ලැම්ඩා mg යට m F ලැම්ඩා වලට දාන්නේ මූලිකයනේ. මූලිකය කියන්නේ මොකද්ද? ලැම්ඩා බෙදීම දෙකයිනේ. ලැම්ඩා බෙදීම දෙකයි. ලැම්ඩා බෙදීම දෙකයි කියන්නේ L I ගියා. I ගියා මම හරි. එතකොට ලැම්ඩා කියන්නේ 2L මෙතන 2L දාන්න පුළුවන්. එතකොට F නෝට් කියන්නේ 1යට 2L mg යට m. හරි. 1යට 2L mg යට m. සිම්පල් එකම දාන්න. ප්‍රස්ථාරය සඳහා මේ ප්‍රකාශය නැවත සකසන්න කිව්වොත් ළමයි ඔයා වෙනස් කරන්නේ mg ඔයා වෙනස් කරන්නේ mg m ඇත්තටම කැපිටල් M වෙනස් කරන්නේ එන ඌව තමයි x අක්ෂයට යනු වෙනස් වෙන්නේ ළමයි දිග ඒක y අක්ෂයට දැම්මොත් දෙපැත්ත මුලින් වර්ග කරගන්න එයාට 4l වර්ග mg යට m f not 4l වර්ග m සමානයි mg m සමානයි සෝරි මේ y අක්ෂයට ගන්න මෙයාවනේ y අක්ෂයට අවධානය කරගන්න L එයට 4යි m f not ඔන්න මෙන්න y සමාන mx ප්‍රස්ථාරයක් තියෙනවා. හරි. y සමාන mx ප්‍රස්ථාරයක් තියෙනවා. පහත දැක්වේ කියලා ප්‍රස්ථාරයකුත් දීලා තියෙනවා. ප්‍රස්ථාරයකට y අක්ෂයට L වල වර්ගය x අක්ෂයට කැපිටල් L. අක්ෂ නම් කරන්න කිව්වොත් මෙතන m ළමයි මනින්නේ කිලෝග්‍රෑම් වලින් මෙතන L ළමයි මනින්නේ වර්ග මීටර වලින්. සෝරි වර්ග සෙන්ටිමීටර් නේ. මීටර සෙන්ටිමීටර් ගාණක් නෙමෙයි වෙන්න ඕනේ. හරි අක්ෂ නම් කරන්න ඕනේ අනුක්‍රමණය වහන්න කිව්වම ඔයාලට දීලා නැති ලක්ෂ දෙයක් ගන්න ඈත දීලා නැති ලක්ෂ දෙයක් ගත්තා හරි ඈත දීලා නැති ලක්ෂ දෙයක් ගත්තා y කණ්ඩායම් අතර වෙනස බැලුවා x කණ්ඩායම් අතර වෙනස බැලුවා අනුක්‍රමණය හොයාගත්තා හරි එතකොට මෙතන ඔයා y කණ්ඩායම් වෙනස බලද්දි සෙන්ටිමීටර දෙන්න නිසා 10 ඍණ වර්ග සෙන්ටිමීටර දෙන්න නිසා 10 ඍණ 4ෙන් ගුණ කරලා එහෙම ඔයාලට ඕන මීටර කරගන්න පුළුවන් එහෙම කරගන්න දැන් කිලෝග්‍රෑම්. එතකොට ඔයාලට උත්තර එනවා වර්ග මීටර කිලෝග්‍රෑමයට වලින්. හරි. සංඛ්‍යාතය හොයන්න ගියොත් අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරය මෙන්න මේ ටික. අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරය g බෙදීම 4im f not. එතකොට අනුක්‍රමණය අපි දැන් දන්නවා g බෙදීම 4im අනුක්‍රමණය කියන්නේ මම m dash කියලා ගත්තා. m dash දන්නවා ළමයි g බෙදීම 4im f not කියලා 4im f not කියලා ඔකෙන් ඔයාලට සංඛ්‍යාතය හොයාගන්න පුළුවන් නේ. මොකද m උත් දන්නවා ළමයි අමාරුවෙන් හොයාගත්ත g දන්නවා ඒකක දිග ස්කන්ධය දීලා තියෙනවා. ඔකෙන් f not ගන්න බවා මේව පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න විභාගෙදී මේ වගේ එකක් එනවා කලබල නැතුව ප්‍රශ්න කියවලා ඔයාලට ඔයා දන්න තියරි ආදේශක ලස්සනට ගලාගෙන යන්න පුළුවන්. මේ වගේ විභාගෙදී හිර වෙන්න ඔයාලට පුරුදු නැති නිසා. හරි. නිසා මේ පුරුද්ද හදාගන්න මේක පොඩ්ඩක් කරලා. හරි. මාත් එක පටපට ගාලා කරා නම් හරි. මම ඊයේ කරන්න කියලා කිව්වා ඔයාලට.
හරි. හරි. සංඛ්‍යාතේ හොයාගෙන තියෙනවා 512යි කියලා. ප්‍රතිශත දෝෂය වන්නේ කියලා. හරි. ප්‍රස්ථාරය ඇසුරෙන් ලබාගත් සංඛ්‍යාතය ළමයි ආසන්නව 500ක් වෙනවලු. එතකොට ප්‍රතිශත දෝෂය වන්නේ කිව්වොත් මෙන්න මෙහෙම කරා නම් හරි. ඇත්තම අගේ 512යි. ඔයාට ආවේ 500යි. ඕක 100ට 100ෙන් ගුණ කරාම ඔයාට එනවා ප්‍රතිශත දෝෂය. මේකට බලපාන සාධක මොනවද කියලා අහුවොත් ළමයි ඕන තරම් සාධක තියෙනවා. දැන් ඔයාලට කියන්න පුළුවන් මේ කඩදාසි ආරෝහකේ ප්‍රශ්න. නැත්නම් ඒක කම්බි ඒකාකාර වෙන්නේ නැති ප්‍රශ්න. හොඳ ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ නැති ප්‍රශ්න. අවිනිශ්චිතතා දෝෂ අපිට හරියටම කියන්න බෑ මේ ආරෝහකේ කොයි වෙලාවෙද එළියට පැන්නේ කියලා. එතකොට ඒ වගේ එක එක අපද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙන උෂ්ණත්ව වෙනස් වීම ගොඩාක් කීට හැකි. සාධක මොනවද කියලා උත් සාධක දෙකක් තුනක් එක අංකයක් කියන්න නැතුව આવොත් ගොඩක් කියන්න වෙනවා. හරි. ඔය ටික තමයි තියෙන්නේ. ඔය පිළිතුරු පැහැදිලි කිරීම මේ 500 පඩි කටල ගන්න ඕනි. මේක ඔළුවේ තියාගන්න. හරි. 500 පඩි කටල කතා මෙන්න තමයි මේ මෙන්න මේගේ නල ගානකුත් අපි ටාගට් කරනවා. මේ නල ගාන පොඩ්ඩක් විනාඩියක් දෙන්නම් කියව ගන්න. නල ගානක් අපි ටාගට් කරනවා මේ පාරේ කියලා. දන්නේ නැහැ ඉතින්.
හරි මේ ප්‍රැක්ටිකල් එක හොඳයි. අනුනාද ක්‍රමය මගින් වාතයේ ධ්වනි වේගය නිර්ණය කිරීම සඳහා ශිෂ්‍යෙක් විසින් සැලසුම් කළ ලද පරීක්ෂණයකට අදාළ උපකරණ නැටුමක් පහත රූපයේ දැක්වේ. සංඥා ජනකයකට සම්බන්ධ කරන ලද කුඩා ස්පීකරයක් නලයට ඉහළින් පිහිටුවා ඇත්තේ නලය තුළට ධ්වනි තරංග සම්ප්‍රේෂණය කළ හැකි පරිදි වේ. අදාළ කරාම භාවිතයෙන් නලයට ජලය කිරීම හෝ ඉවත් කිරීම සිදු කළ හැක. සංඥා ජනකය මගින් හර්ට්ස් 300ක සංඛ්‍යාත සහිත තරංගයක් පමණක් පරීක්ෂණයේදී ලබා දී. හරි. හරි. පරීක්ෂණ සඳහා අවශ්‍ය මිනු උපකරණ කුමක්ද? පරීක්ෂණ සඳහා අවශ්‍ය මිනු උපකරණය කුමක්ද කියලා හවොත් ඔයගේ මිනු මේක මැනගන්න ළමයි අපිට මේ දුර මැන උස මැනගන්න එපා මෙතන. දැන් මෙතන තමයි වාතකත කම්පණය වෙන්නේ නේ. ඔන්න තමයි වාතකත කම්පණය වෙන්නේ. හරි. ඔන්න මේ දිග මැනගන්නවා. ඒකට අවශ්‍ය උපකරණය මීටර රූල. ඒ පිහිටවෙච්ච කෙසේද? මේ හරින් වගේ පිහිට ගන්න ඕනේ. නලයට සමාන්තරව. මේ පස්සේ ආරම්භයේදී නලයේ ඉහළ කෙළවර ආසන්න වන තෙක්ම ජලය පිරිය යුතුය. යෝජනා කරයි ඒ කුමක් සඳහාද? ඒ කියන්නේ අපිට එතකොට ළමයි මේ දැන් ඩේටාව පිරෙව්වොත් අර දැන් නැත්තම් මේ මගට පිරෙව්වොත් එහෙම අපි දන්නේ නැහැ මූලිකයද කියලා. මූලිකය කියන්නේ කෙටිම තරංගයනේ. මූලිකය ගන්න නම් ඉහළටම පුරවල පොඩ පොඩ තමයි වතුර අයින් කරන්න. එතකොට ඔයලා හරි මූලිකය හම්බෙනවා. හරි. ඒක දිහන්න මුලින්ම අඩුම දිග අනුනාද අවස්ථාව ලබා ගත යුතු ඇත. එය මූලිකයයි. මුලින්ම අඩුම දිග අනුනාද අවස්ථාව ලබා ගත යුතු ඇත. ඒ මූලිකයයි. ඊට පස්සේ හැදෙනවා ඉතින් මේ වගේ ඒවා. ඒ මූලිකයයි. ඒ හඳුනා ගැනීමට කම්පන දිග අඩුම විය යුතුය. ඒ හඳුනා ගැනීමට කම්පන දිග අඩුම විය යුතුයි. ඒ හඳුනා ගැනීමට කම්පන දිග අඩුම විය යුතුයි. හරි. අන්නාද අවස්ථා දෙක මොනවද කියලා අහනවා. මුලින්ම ඉතින් මූලිකය ගන්න. ඊට පළමු පරිතාණයනේ. පළමු පරිතාණය. කියන්නේ මේකයි මේකයි. මේක පියවර වශයෙන් දක්වන්න කිව්වොත් ළමයි කෙටිම දිගින් තමයි පටන් ගන්න. උපරිම වතුර පුරවල කෙටිම දිගින් පටන් ගන්න කියන්නේ පොඩි ක්‍රමයෙන් ජලය ඉවත් කරමින් දැන් සාමාන්‍ය ලැබ් එකේ ප්‍රැක්ටිකල් එක මතකද කියන්නේ අර ලොකු උස බීකරයක වතුර පුරවල නලය උසවන එකනේ කරන්නේ ආධාරකයක රඳවලා. මේකෙදි එහෙම කරන්නේ වතුර ක්‍රමයෙන් ඉවත් කරමින් මුලින්ම මූලිකය ගන්න ඕනේ ඊට පස්සේ තමයි පළමු පරිධානය ගන්න ඕනේ. හරි. ඒක ඉතින් අර පියවර ආකාරයෙන් කියන්න පුළුවන්. අදාළ අනුනාද වන වායු කඳේ දිගවල් මිනුම් කිරීමට අවශ්‍ය පාඨාංග මොනවාද කියලා ඇහුවොත් අවශ්‍ය පාඨාංග මොනවද කියලා ඇහුවොත් මුලින්ම මේ ඔයා දැන් නලය මෙන්න මේ නලය ගත්තොත් මෙන්න මෙතන කෙලවර පාඨාංගේ ගන්න. මීටර වල ඔහොම තියලානේ තියෙන්නේ.
මීටර වල ඔහම තියලානේ තියෙන්නේ. මෙතන කෙලවර පාට අංක ගන්න. ඊට පස්සේ පළවෙනි මූලිකය ඇති වෙන අවස්ථාවේ මෙතන කෙලවර පාට අංක ගන්න. ඊට පස්සේ දෙවෙනි මූලිකය ඇති වෙන අවස්ථාවේ දෙවෙනි උපරිතාන ඇති පළමු උපරිතාන ඇති වෙන අවස්ථාවේ මෙතන පාට අංක ගන්න. ඒතර මේකයි මෙන්න මේකයි ගැන තමයි ඔය අහන්නේ. ඔය තුන ලියන්න ඕන ළමයි. ඔන්න ඔය කල්පනා වෙන්නේ නැහැ නේ වෙලාවක. පාඨාංග ඉහළ කෙලවර ගන්න. මෙතන ඉවර වෙන තැන පාඨාංග ගන්න. මෙතන ඉවර වෙන තැන පාඨාංග ගන්න කියන එක කල්පනා වෙන්නේ නැහැ. එහෙම නම් තමයි ප්‍රශ්න වෙන්නේ. හරි. සීවල එක හරි. එතකොට මේ දැන් ඕකේ මේ පාඨාංග දෙක ගන්න කතාව අනිවාර්යෙන් කියන්න ඕනි. ඊට පස්සේ පරීක්ෂණයේදී ලබා ගන්න අනුවාද අවස්ථාවන්ට අදාළ තරංග රටාවන්ට අදාළ තරංග රටාවන් දෙක රොමිලකංග දෙක A හා දෙක B රූපවල දක්වන්න කියනවා. අ, එතකොට මේක ලස්සනට අඳින්න තියෙන්නේ. අය මේක තමයි ලැම්ඩා බෙදීම 4ක්. මේක 3යි ලැම්ඩා බෙදීම 4ක්. 270 සමානයි ලැම්ඩා බෙදීම 4 ධන E. මෙතන ළමයි ආන්ත දෝෂයක් තියෙනවනේ. මෙතන 820 සමානයි 3යි ලැම්ඩා බෙදීම 4 ධන E. හරි. වැඩ ලැම්ඩා හොයාගන්න පුළුවන් ඕකේ. පොඩ්ඩක් දාන්න පුළුවන් ඒක තේරෙනවනේ. මෙතන ලැම්ඩා බෙදීම 4 ලැම්ඩා එකක් කියන්නේ ලැම්ඩා කියන්නේ මේකනේ ලැම්ඩා බෙදීම 4. ඒ වගේ ඒවා කීයක් තියෙනවද? ලැම්ඩා බෙදීම 4 ඒවා මෙතන 1යි මෙතන 2යි 3යි 4යි. එතන මෙතන තියෙන 3ක් නේ 3යි ලැම්ඩා බෙදීම 4 කිව්වේ ඒකේ. ඉතින් පුළුවන් කට්ටියට. හරි. තරංග ආයාම දන්නවනම් v සමාන f ලැම්ඩා දාලා ගොඩ දා ගන්න පුළුවන් වේගය. හරි. ඔබ විසින් විද්‍යාගාරයේ අනුනාද බටයක් භාවිතා කරලා ජලය තුල ගිල්ලා සිදුවන පරීක්ෂණය මෙම පරීක්ෂණේ වාසි දැන් ලැබ් එකේ කරන එක නෙමෙයි කිව්වනේ මේක ලැබ් එකේ නිකම්ම වතුර බීකරට වතුර දාලා ඔසවන එකනේ කරන්නේ ඊට වඩා වාසි තමයි අපිට මේ දැන් මේ වෙලාවේ අර දිග ටිකක් ලොකු නලයක්නේ. එතකොට අර වගේ අර ඔසවන කරන අපහසු නෑ. අපිට කැමති විදිහට උඩම තැන ඉඳන් පල්ලෙහා ෂේප් එක අරන් යන්න පුළුවන්. හරි ලේසි. එතකොට ප්‍රභව්‍ය සංකේතයේ අභිමත පරිදි වෙනස් කළ හැකි වීම, තරංග තීව්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි වීම, වායු කන්දේ දිග කුඩා ප්‍රමාණයට ගානට අපිට අරගෙන අමාරු වෙන්නේ කරන්න බටයක් පාවිච්චි කරලා වායු මේ කන්දේ ප්‍රමාණය පොඩ පොඩ විචලනය කර හැකි වීම වගේ වාසි ලියන්න පුළුවන්. හරි. ප්‍රස්ථාරික ක්‍රමයකට යනවා නම් මේ ප්‍රස්ථාරික ක්‍රමයක් ඇසුරෙන් ධ්වනි වේගය නිර්ණය කිරීම සඳහා ඉහත ඇටොම් භාවිතා කළ හැකි පියවර වශයෙන් දක්වන්න කිව්වොත් අ, පියවර වශයෙන් දක්වන්න කිව්වොත් මේ අපි කරන්නේ උන් ළමයි මේ සංඛ්‍යාතය වැඩි මගේ කියන්නේ සංඛ්‍යාතයේ වැඩි නම් ළමයි තරංගායාමයේ අඩුම වෙනවනේ සංඛ්‍යාතයේ වැඩි මගයක් තියෙන සරසුලක් අරගෙන තරංගායාමය මැල්ලා අන්න ප්‍රස්ථාරික ක්‍රමයකට යන්න පුළුවන්. ඒ කතාව තමයි ඔන්නෝක අහලා තියෙන අහන්න පුළුවන් සංඛ්‍යාතයේ වැඩිමකින් පටන් ගන්න. එතකොට අඩුම මේක හම්බෙනවා. හරි. එතකොට අර පොඩි පොඩි පළස් ඔයාලට පොඩ පොඩ නලේ ජල ප්‍රමාණය අඩු කරගෙන එන්න පුළුවන්. සංඛ්‍යාතයේ වැඩි නම් තරංගායාමය අඩු වෙනවනේ. එතකොට අර
පාඨාංකේ ගන්න ඕනි පාඨාංකේ අඩු අගයකින් පටන් ගන්න. මේ වැඩි පටන් ගන්න යන්න පුළුවන්. හරි. එලා ස්වායත්ත විචල්‍ය විදිහට ආයතන සංඛ්‍යාතය තමයි ගන්න වෙන්නේ. සංඛ්‍යාතය ගන්න වෙන්නේ. පරායත්ත විචල්‍ය අනුනාදී. හැබැයි සංඛ්‍යාතය එක නිකන් ලියලා හරියන්නේ. සංඛ්‍යාතේ පරස්පරය තමයි ගන්න. නිකන් සංඛ්‍යාත ලියුවොත් වැරදි ඈ. සංඛ්‍යාතේ පරස්පරය තමයි මේ වැඩේට ගන්න ඕනේ. හරි. සංඛ්‍යාතේ පරස්පරය එන විදිය මම පොඩ්ඩක් කිව්වොත් අපි මෙතන අප්පු කරේ නෑ නේද? v සමාන f ලැම්ඩා මේ ලැම්ඩා තමයි චලනය වෙන්නේ. වා සංඛ්‍යාතේ මෙහෙම හදාගත්තොත් 1යට f v සමානයි ලැම්ඩා. ලැම්ඩානේ අපිට ඕනි විදියට වෙනස් වෙන්නේ. හරි. 1යට f සමානයි. එතකොට මේක තමයි සංඛ්‍යාතේ පරස්පරය තමයි වැඩියට ගන්නවා. හරි. පරායත විචලන ගෙලින්ම දිග. අන්න දිග. හරි. ඌ මේ පැත්තේ යනවා කියලා පේනවනේ y අක්ෂයට. ඕනේ x අක්ෂයට. හරි. ඔය ටික තමයි. එතකොට ඕකේ මේ වැදගත් දේවල් විදිහට පැහැදිලි කිරීම වල වැදගත් ටිකක් තියෙනවා. අර ශූන්‍ය සලකුණු මේ අවම ආරම්භයේදී වායු කඳේ දිග අවම කරගන්න ඕනි කතන්දරේම. ඒ ටික තියෙනවා. ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. පොඩි බ්‍රේක් එකක් ගමු ළමයි. පොඩි බ්‍රේක් එකක් කරගෙන ඉමු. මම මේක මීටින් එක නැති කරන්නේ. ඔයගොල්ලෝ ඉන්න නැත්තම් අයින් වෙන්න. අපි මම ගෲප් එකට මැසේජ් එකක් දාන්නම්. විනාඩි 4 වගේ වෙදි පටන් ගමු.